සුබ දවසක් වේවා මගේ රත්තරන් යාළුවෝ හැමෝම සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා ආසියා ඩයරිස් කයිවාරු ලොක් සීරීස් එකේ 27 වෙනි දවසට. එනම් වැඩි කතාවක් නැතුව යාළුවනේ අද අපි යමු Bearish Diamond chart pattern එක කියන්නේ මොකක්ද කියන්නේ කියලා බලන්න. එහෙනම් යාළුවනේ Bearish chart pattern එක Bearish Diamond chart pattern එක කියන්නේ යාළුවනේ මෙන්න මේ වගේ ඔයාලා පේනවා ඇති ඩයමන්ඩ් එකක් දැන් පේනවා. මේ ඩයමන්ඩ් එකක් හැඩයට මෙන්න මේ වගේ එකක් තියෙනවා. ඔන්න ඕක ඇතුළට මාකට් එක පහළ ඉඳන් මෙන්න මේ විදිහට ඇවිල්ලා මේම ටච් වෙලා මෙන්න මේම එක පැත්තක දෙපාරක් ටච් වෙලා ආයේ මෙන්න මේම දෙපාරක් මෙන්න මේ උඩ අතට ටච් වෙන්න ඕන දෙපාරක්. එක පැත්තක උඩ අත ටච් වෙන්න ඕන Bearish Diamond chart pattern. එහෙම ටච් වෙලා මෙන්න එතනින් ඩයමන්ඩ් එක පොඩ්ඩක් එළියට පැනලා ආපහු පොඩ්ඩක් අප් වෙලා මෙන්න මේ ලොං ඩවුන් එකක් ගන්නට තමයි Bearish Diamond chart pattern එක කියන්නේ. මෙන්න මෙතනින් අපිට sell short entry එකක් මෙන්න මේ වගේ ලස්සන රීටෙස්ට්මන්ට් එකක් වෙනකම් බලාගෙන ඉඳලා මෙන්න මේ හරිය sell short entry එකක් අපිට අරගන්න පුළුවන්. ඔන්න ඕකයි යාළුවනේ Bearish Diamond chart pattern එක ගන්න අපිට ගන්න පුළුවන් ඉන්ෆෝමේෂන් එක. එහෙනම් යාළුවනේ අද 27 වෙනි දවසෙන් ආසියා ඩයරිස් කයිවාරු ලොක් සීරීස් එක මෙතනින් ඉවර කරනවා. අපි හෙටයි අනිද්දායි තව chart pattern දෙකක් අපිට කතා කරන්න තියෙනවා. ඒ chart pattern දෙකෙන් පස්සේ ස්පෙෂල් ඩේ එක තමයි අන්තිම දවස. එතනින් පස්සේ අපේ කයිවාරු බ්ලොග් සීරීස් එක ඉවර වෙනවා. එහෙනම් දිගටම රැඳිලා ඉන්න මොකද්ද වෙන්නේ කියලා බලන්න ඊළඟ බ්ලොග් සීරීස් එකෙන් පස්සේ වෙන දේවල් සම්බන්ධයෙන්. එහෙනම් යාළුවනේ මං ගිහින් එන්න. ජය වේවා ඔක්කොම පරිස්සමෙන් ඉන්න. ගේමක් ගාමු හැමෝම. එහෙනම් අපි යා